දැන් ජීව ශක්ති මේ වෙනකොට රටේ විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. ඊටාම ඉහළ ප්‍රතිචාර මැද ලොකු පිළිගැනීමක් මේ ජීව ශක්ති වලට මේ වෙනකොට ලැබිලා තියෙනවා. වෛද්‍යතුමා දැන් සාමාන්‍යයෙන් අපි ඖෂධ වෙළඳපොළ ගත්තොත් එහෙම පීනසට වෙනම බෙහෙත් වර්ග තියෙනවා. කැස්ස සුවපත් කරන වෙනම ඖෂධ තියෙනවා. ગેස්ට්‍රයිටිස් වලට ඔබ මේ වෙනකොටත් භාවිතා කරලා ඇති විවිධ බෙහෙත් වර්ග තියෙනවා. දැන් ඔබේ මේ ජීව ශක්ති කියලා කියන්නේ මේ විශාල ඒ කියන්නේ මේ රෝග විශාල ප්‍රමාණයක් සුව කිරීමට හැකියාව තියෙන බෙහෙතක් ඇත්තටම. දැන් මේ විශේෂතාවය ඔබ කොහොමද ගොඩනැගුවේ මේ ජීව ශක්ති වලටම ආවේනික වෙච්ච මේ ගුණාංගය මොකක්ද? ඔව් ಭಾರತ ඇත්තටම අපි මම ජීව ශක්තිය වලට කියන්නේ මුළු පවුලටම එක ආරක්ෂකයෙක්. ඒ කියන්නේ ಭಾರತ මේ මම කලින් වැඩසටහනෙත් මම කියලා තිබ්බා කියන්නේ මේ ඖෂධය කොහොමද හැදුනේ කියන එක. මේ කොවිඩ් වසංගතයත් එක්ක මටත් අවශ්‍ය වුණ දෙයක් කරන්න ඒ වෙනුවෙන් කරපු නිෂ්පාදනයක ප්‍රතිඵලය තමයි මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද මේ භුක්ති විඳින්නේ. ඉතින් ಭಾರತ ගොඩාක් අය අපිට අහන ප්‍රශ්නයක් තමයි ඇත්තටම වෙද මහත්තයා ඔය ඔක්කොටම එක බෙහෙතද තියෙන්නේ. අපිටත් පුදුමයි. නමුත් පුදුම වෙන්න දෙයක් නෑ ಭಾರತ. ඒක තමයි මේ පාරම්පරික ඖෂධවල මේ ගහක කොලක තියෙන ගුණය. ඒකට ಭಾರತ අපි දන්නවා දැන් මෙතනදී අපි කියලා තියෙනවා විශේෂයෙන්ම ಭಾರತ ඔය සෙම් රෝග, පීනස් රෝග, ඔය හතිය, ગેස්ට්‍රයිටිස් මේ වගේ ප්‍රශ්න මේ මුළු ලෝකයේ මිනිස්සු ඉන්නවනම් හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඕක. සතා සිව්පාවටත් හෙම්බිරිසාව හැදෙනවා. නමුත් මිනිස්සු වෙච්ච අපිට විශේෂයෙන්ම අපි හිතමු මේ විලා ලංකාවේ අයට කියලා අපි දන්නා කුඩා දරුවෝ මාසේ දෙකේ ඉඳලා අවුරුදු 100 කවදා හරි ජීවත් වෙලා ජීවිතේ නැති වෙන කාලේ පුරාට මේ උණ හෙම්බිරිසාව හැමදේම මේ සාමාන්‍ය මිනිසුන්ට ගොදුරු වෙන රෝගී තත්ත්වයක්. කුඳුරට පෙළ රෝග අපි 60ක් 70ක් 80ක් කියමු. නමුත් 100%ක්ම මිනිස්සු ගොදුරු වෙන මේ ප්‍රශ්න නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්න වලට ಭಾರತ කිසිම බයක් නැතු. ගෙදර තියාගෙන වෙද මහත්තයෙක් ගෙදර ඉන්නවා වගේ નિયમિત අපි කියලා තියෙන අනුපාත වල පාවිච්චි කරොත් ওই රෝගී තත්ත්වයන් අපිට ගෙදරදීම සුව කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් කොන්දේම වලට අපි උදව්පකාර කරා වගේ මේ වගේ අපි දන්නවා මේ රෝග තත්ත්වයන් සඳහා සෑහෙන මුදල් වියදම් කරන කාලයක් පාවිච්චි කරලා ඖෂධ සුව කරගන්න බැරුව අයට හරියට විසඳුමක් හොයපු නැති විසඳුමක් නොලැබුණු බොහෝ පිරිසක්. ඉතින් අයට උපකාරයක් වෙන්න පුළුවන් පිටක් වෙන්න පුළුවන් වුණා අපිට මේ විදාගමේ ජීව ශක්තිය ඖෂධය.